ඈත දිවයන්. ඔයගොල්ලෝ උපාසකම්මල සිල් ගන්න අය ඇති. බේසජ්ජ ගැන අහලා ඇති නේද? ත්‍රිපිටකයේ මහා වග්ගපාළියේ බේසජ්ජක්ඛන්ධකයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ගහේ කොළේ පොතු එකතු කරගෙන අපේ ලෙඩ රෝග සුවපත් කරන ආකාරය. ඒ වගේ තමයි අපේ නායක හාමුදුරුවෝ දේශනා කළා වගේම සූප වේදී ආහාර ගන්න ආකාරය. ස්වාමීන් වහන්සේලාට පාත්‍රයේ දානවල දන්න නියම කරේ ඇයි? සංයමේ ආහාර ගත යුතු නිසා. පාත්‍රය කියන එක ගැඹුරුයි. එළවලු ටික ඇතුළට අත දාලා එකතු කරලා හෙමින් කෑම ටික අනාගෙන එක කටට යනකොට ඒ කට දඩබඩ ගාලා බඩගිනි වුණා කියලා ගෙනින්න බෑ. ඉතුරු කට ඇනෙනකන් ඒ ටික හැපෙනවා. හොඳට හැපිලා ඇඹරිලා කෑම ටික ආමාශයට යනවා. මේ දැන් ඉන්නේ අපි ලෙඩ කරන කාලේ ඕගොල්ලෝගේ ගෙවල් වලට ගියේ ෆ්ලැට් පිඟම්. කෑම ටික බෙදාගෙන අනා ගන්න බෑ. ඉහිරෙනවා එහෙම නේද අම්මේ? ඉහිරෙනවා. ඇයි ඒ පිඟම් එවන්නේ? අපි ලෙඩ කරන්නේ. බඩගිනිච්ච වෙලාවට සවල් ගහන්න පුළුවන්. ටක් ටක් ගාලා. ඒකේ අර වගේ අමාරුවෙන් නෙවෙයි ගන්න ටක් ගාලා වලට ගන්න පුළුවන්. එතකොට ඒවයි වන්නේ ලෙඩ වෙන්නේ. ඉතින් අපේ මේ අම්මලාගේ කාලේ මේ සුද්දෙක් දැක්කම හරි සතුටුයි සුදු මහත්තයා අපිට රටටුපි දුන්නා කියලා. අපි බදාගත්ත වැළඳගත්ත ගිහිල්ලා අපේ මොනවාපල්තුමා. ඒකේ විපාකය අපි අද වෙදිනවා. අපේ හෙළ බීජ දිනුනා ඕගොල්ලෝ ගොවියෝ. හේන් වට්ටා කැටේ තිබුණා රතු වණ්ඩක්ක සුදු වණ්ඩක්ක ඇද්දලා වණ්ඩක්ක. මෑ කරල් අවුරුදු දෙක පළ කරනවා මෑ කරල් අවුරුදු දෙක පළ කරනවා දඹර. මේ වගේ දේවල් තිබුණා. අපේ ඒ වගේ හැදුනා හොඳට ගෙඩි පායන කාලේට වුණත් විසිකල්ල දැම්මම ගස්ලබු ගෙඩිය කාලා ඇට ටික හොඳට පැලුණා වහිනකොට ඒ ගස්ලබු ගස්වල ගෙඩි අපි කෑවා. හැබැයි මෙහෙම කාලයක් අපි නිරෝගීව ජීවත් වුණා. අන්න එහෙම ජීවත් වෙන කාලයක විවිධ සමාගම් අපේ රටට ඇතුළු වෙලා ඕගොල්ලන්ට කිව්වත් අපි මොනවද හිතවන්නේ? වැලේ හැම පොලයක් ගානෙම ගෙඩි හැදෙනවා මෙන්න මැලේසියන් වට්ටක්ක කියලා දුන්නා තොපිට. සමාවෙන් මේක කිව්වට වර්ධවා තේරුම් ගන්නම සිංහල භාෂාවේ ඔයා කියන වචනයක් නැහැ. සිංහල භාෂාවේ කොතනකවත් ඔයා කියන වචනයක් නැහැ. ඔබ තුමන්ලා නුඹලා තොපි. එහෙමයි කියන්නේ. හරි? අපි මොකද කළේ? තණ්හාවට ගත්ත බදලා. හැබැයි අරගෙන හිටෙවුවා වගේ නෙවෙයි. ඒවට ලෙඩ ආවා. ඒ ලෙඩ වලට මොකද මෙන්න උඹලගේ වට්ටක් ඇටේ මෙන්න අපි හිටෙවුවා පැලුණා ඇටේ දැන් වෙනවා ලෙඩ. ඕකට මේ තෙල් එක ගහලා බලපියව. අරගත්ත ගැව්වා ඊට පස්සේ මේ ලෙඩේ ආවා. ඒ ආපු ලෙඩ වලට ඒ තෙල් වර්ග දුන්න ගහන්න. ඒව ගහගෙන හදාගෙන ආවා. දැන් ටැග්ගක් දෙනවා මම රුපියල් 5000ක හේම් වට්ටක් ඇටයක් මට දුන්නා. කියනකොට කාගේ හරි ගාව හේම් වට්ටක් ඇටයක් 5000ක් දැන් දෙනවා තෑග්ග. අග්ගාල රංගෙන් තියනවා ඉන්නේ. නෑනේ. කියනවා අපේ පොත් මහත්තයා. නෑ. එතකොට ඒව නැති කරගත්තේ කවුද? අපි විහිං උපක්‍රමශීලීව සමාගම් වල ගැටවලට අහුලා දැන් ඕගොල්ලෝගේ කුඹරට ඕගොල්ලෝගේ හේනට ඕගොල්ලෝ කොවිතං කළා. ඕගොල්ලෝගේ අත් දෙකෙන්ම මිනිඔලුව ගහපු කතිලි ගහපු වසයක ගෙනල්ලා ඒකට ගහලා ඒකේ හදන ඵලය ඕගොල්ලොත් කාලා ඕගොල්ලෝගේ දරුවන්ටත් දීලා පාරිභෝගික වෙන අපිටත් දෙනවා. මේ කතා කරන්නේ බෝන වෙන රෝග ගැන. රෝග කාරණා ගත්තාම බෝන රෝග සහ බෝන වෙන රෝග කියලා ගන්න තියෙනවා. බෝන වෙන රෝග හැදෙන්න හේතුව තමයි ඒක. මොකද්ද? අපි විසින්ම අපි වස ගහලා ඊළඟට මේ වස ගහපු එළවලුව අපිට පුළුවන් මේක විසහරණය කරගන්න. චුට්ටක් ඔයගොල්ලෝ බෙහෙත් ගන්න තමයි ඇවිල්ලා ඉන්නේ. මම ඒක දන්නවා. හැබැයි ලෙඩ වුණාම බෙහෙත් දීපු જાතියක් නෙවෙයි අපි. එහෙනම් ඖෂධ ආහාරමය වශයෙන් අරගෙන නිරෝගීව ජීවත් වෙච්ච පරපුරක් අපි. හරිනේ? ඔයගොල්ලෝ දන්නවද? ලංකාවේ පළාත් 9ට ආවේනික වූ ස්වභාව ධර්මයේ විසින් අපිට නොමිලේ දායාද කරන එළවලු වර්ග තියෙනවා අපේ අම්මේ 3605ක්. ඒවා කෑවොත් ලෙඩ වෙන්නේ නැහැ. හැබැයි අපේ අය ඒවා කන්න දන්නේ නැහැ. මුත්‍රා මාරුවක් හැදුනහම අම්මේ දවිල්ලේ බෑ කියලා තැඹිලි ගෙඩියකුත් දීලා කාට හරි කියලා ගෙන්නගෙන උණු වතුරට සිරිමිත් දාගෙන දීලා තවත් හොඳ නැහැ කියලා ડોක්ටර් මහත්තයා ගාවට ගියාම ડોක්ටර් මහත්තයා දෙන්නේ නැහැ එකපාරට බෙහෙත්. ලේ පරීක්ෂණයක් කළා.
දැන් ස්පිරිතාලේ නෑ ගෙනින් කරගෙන ඉන්න කියලා. ඒකට සල්ලි ගෙවලා. තව බ්ලඩ් ගෲප් එකක් මුත්‍රා පරීක්ෂණයක් පරීක්ෂණ කරලා රිපෝට් එක ආවට පස්සේ තමයි බෙහෙත් දෙන්නේ. හැබැයි එදා හිටි අම්මලා දැනගෙන හිටියා. උත්තරාදෙවිල්ල එකිනෙකට කෙල්ලේ අන්න අර මයිල දළු දෙකක් හපලා ඉස්ම ගිලපන්. විනාඩි දෙකේ මොන උත්තරාදෙවිල්ලක් සනිප් වෙනවා. විනාඩි දෙකේ. මයිල දළු බැලුම් කාලා තියෙනවද? මයිල මල් ව්‍යාංජන කාලා තියෙනවද? සතියකට දවසක් ගන්න මේ ඕනතරම් කියනවා ස්වභාව ධර්මය අපිට මේ පොළොමයි කාර්තාව මුදායලද තිස්ස මහරාමේ කෝවක් කාලා වඩගින්නට කොල්ලෙක් මරුණා අපේ ඊළාගම මරුණේ කවුද කාල මරුණා ඖෂධ සීනි වලට යන මාසෙකට දවසක් කෝවක්යි ලෝලුවක්වත් බඩගින්නට ගන්න එපා සිංහල ඖෂධ උනත් ඖෂධ උනත් මාත්‍රාවක් ප්‍රමාණයක් තියෙනවා. ප්‍රමාණය ඉක්මවාගත්තු. අයිත කරා. එහෙම. අපේ පාසල් විෂය නිර්දේශය තුළ සෞඛ්‍ය පාඩම ගන්නවා. ගුරුවරු ළමයිගෙන් අහුවොත් එහෙම මොනවාද පුතේ කැල්සියම් තියෙන්නේ? බහුලව. හාල් මැස්සු. අත්බලාමේ විදේශ මේ විෂනාරි අධ්‍යාපන ක්‍රමය හදපු විදේශ රටවල් මුරුංග නැහැ. මේ තියෙන හාල් මැස්සෝ. උන් කියන හාල් මැස්සෝ. එහෙම කියලා අපේ රටේ දැන් සමාගම් ඕන තරම් තියෙන අපේ රටේ තියෙන මුරුංග කොළ ටික ඕගොල්ලෝ මේ ගන්නවා රුපියල් 100යි කිලෝයි. ගන්නවා නේද? මුරුංග කිලෝ රුපියල් 100යි. ඒක අරගෙන ඉන්ජිනේරිය කරලා පවුඩර් කරලා කැප්සූල් එක හදලා රට යවනවා. ඒ පවුඩර් එක වශයෙන් රට යවනවා. ඒ විදේශ විනිමය ගොඩක් ඔයගොල්ලෝ රුපියල් 100 දෙන්නට ආපේ. ඒක කමක් නැහැ. අපේ රටේ දෙයක් නෑවන්නේ. හැබැයි වැටේ මුරුංගා පොළ දවස් දෙකකට තුනකට සැරයක් බැලුවා වශයෙන් ඔයගොල්ලෝ ගන්නවද? මෙයා කක් නෑ. හිතන්න මනසට යම විදේශයේ ඉඳලා සුද්ධා අපිට විදේශයෙන් මිනිහක් ගේනවා එකකට ඇත්ත. හිල්ටන් එකෙන් පොල් ගඩියක් අරගෙන ඒක හිලක් ගහලා බටයක් දාලා ස්ට්‍රෝ එකක් කියලා අපි කරන්නේ බීලා මදේ විසිකලා අපි පොල් ගඩිය බින්දලා වතුර ටික විසිකලා මදේ කාලා කොලෙස්ටරෝල් කොහොමද වැඩ එදා සෑම ගෙදරකම හිටියා අපේ වෛද්‍යවරිය සහෝදරිය වෛද්‍යවරිය හිටියද නැත්නම් හැම ගෙදරකම හිටියා කවුද ඒ තමයි ආදරණීය රත්තරන් අම්මා අත්තම්මා මුත්තම්මා වෛද්‍යවරිය තමන්ගේ මුණුපුරා දරුවා ලෙඩ වුණාම කරපින්නගෙන ඩිස්පෙන්සරිට අරගෙන ගියේ නෑ ඒ දැනගෙන හිටිය අත්බෙහෙතක් දෙන්න තමන්ගේ චූටි මාස දෙකේ තුනේ දරුවා ඇඹරි අඬනකොට ධම්මනිස්සක 3-4ක් දාලා වතුර කෝප්ප භාගයක් දාලා කෝප්ප කාලකට විතර හිඳලා ප්‍රතිවාප කොට මීපැණි දාලා ප්‍රතිවාප කොට කිව්වේ මොකද්ද ප්‍රතිවාප කොට කිව්වේ වාෂ්පය පිටව පසු අපි කිව්වහම අද අපි කියන සිංහල කියලා. අද අපි කිව්වහම බේස්පට් වල ප්‍රතිවාප කොට සීනි පැණි දාන්න කියලා උන් ගිහිල්ලා බේස්පට් කඩවල හොයලා උන් ආගමූත කරලා දන්නේ නැහැනේ. මොකද බේස්පට් කඩලා කරන්නේ දෙමාත්තුරුගේ පුතු නෙනේ. මට කෝල් කරලා දෙමාත්ත ප්‍රතිවාප කොට බෙහෙත් ගන්න. ප්‍රතිවාප කොට කියන්නේ පාෂ්පය පිටව පසු. කිසිම බේතකට ස්වාභාවික ඖෂධයක් මේ පැණි කියන්නේ උන් ගන්නෑ. නිවුණාට පස්සේ මේ පැණි තේ හැන්දක් දාලා කවලක් කරලා තේ හැන්ද මාස තුනේ දරුවට කොනවා. වේලේ පටන් පුර දෙනවා අඬන එක ඇඹරෙන එක බඩේ ගාය බඩේ අමාරු ඕන කිරිලකට උඩ දෙන්න පුළුවන්. ලොකු කෙනාට පුළුවන් මාත්‍රාව වැඩි වෙනවා. බඩේ අමාරු හැදලා ඕගාට බඩේ යනවා නවත්තන්න බෑ. මොකද්ද කරන්නේ? දුවනවා කරපින්නගෙන 1990 කතා කරලා ආණ්ඩුවේ තෙල් ගන්නවා ඉතිරි දාලා. දාන ගන්නකොට නිකන් ආවට සල්ලි ගෙවලා දෙනවා අපි. අපේ වරු මුදල් වල. හැබැයි අධ්‍යයනයක් කරන්න අද ඉඳලා දැනගන්න. සමප්පිච්ච දළු මිටක් කඩා ගන්න වතුර ටිකක් දාලා තම්බන්න වතුර කෝප්පයක් විතර දාන්න. කෝප්ප භාගයකට. දෙන්න බොන්න. ඕන බඩයමක් නවතිනවා විනාඩි 10යි. ඕන බඩය. බඩ රිදි පැත්තෙන් සැරිසරේට බඩ ගැස්සි දෙනවා නම් අජීර්ණයක් බව දත යුතුයි. දෙහි පැංගිලි තියෙන දෙහි කැටයක්
භාගයට මේච්චයක් කපලා ලුණු කැට 3ක් විතර මැදට තියලා ලෙල්ලත් එක දෙනවා හපර ඉස්සර පිළිවෙල. ගිලල විනාඩි දෙකක් යනකොට බඩ එහෙම්මේ පෙරලිලා අඹරිලා තප්පර 10කට විතර බඩේ ගැටුම් හොඳටම වැඩිලා ලැප් එකේ ගිහිල්ලා වටනම් යනවා පොරොස් ගාලා අජීර්ණ ඉන්නවා. හැබැයි ඒ වෙලාවට තව ඔයාලට සමපිච්ච ගැටුමෝනේ මේක හරියට දෙලුම් ගැට දෙකක් තාමල දුන්නත් හරියට. ඊළඟට අපේ හාමුදුරුවෝ කැවුම් ගැන කිව්වා. සිංහලයා මෝඩයා කැවුම් කන්නේ නෝඩයා කියලා කිව්වා. අපි මෝඩයෝ නිසා නෙවෙයි. අපි මෝඩයෝ නිසා නෙවෙයි කැවුම් වලින් දස්කම් පිස්කම් වෙන්න පුජාතියක්. දුටුගැමුණු මහරජතුමා යුද්ධයට යනකොට හේවායන්ට දුන්න කැවුම් මල්ල. මොකටද දුන්නේ? කන්නද? නෑ. කඩුපාරක් වැදිලා තුවාලයක් වුණොත් කැවුම් කැල්ලක් කියලා බැල ගන්න. තුවාලේ හොඳ වුණා. අදත් ඒ ආభాෂයෙන් තමයි ඕගොල්ලෝ හොඳ වෙන්නේ තුවාලෙකට බටර් ස්කෝත්තක් බඳිනවා. බැලලා දිනවයි. අහලා දිනවයි එහෙම. පරණ පාන් කැල්ලක් නෑ. ඒකේ මොනවද හැදෙන්නේ? බැක්ටීරියා. විසෙන් විස නසන්නේ. මතක තියාගන්න මීට අවුරුදු 2600කට කලින් බුදුරජාණන් වහන්සේ තමයි අපේ සම්මා සම්බුදු හොඳම වෛද්‍යවරයා විද්‍යාඥයා. උන්වහන්සේ දේශනා කරපු දේවල් වර්තමානයේ විද්‍යාවේ නව තාක්ෂණයේ පරීක්ෂණ නිරීක්ෂණය කරලා නිගමනය කරන ඒ කියනකොට ධර්මානුකූලව මීට අවුරුදු 2600 කලින් බුදුහාමුදුරුවෝ කියලා. උන්වහන්සේ ශරීරයේ ඇති වෙන ලෙඩ සියල්ල කැටි කරලා සූත්‍ර දේශනා කරලා තියෙනවා. අපේ කට්ටිය දන්නේ තුන් සූත්‍රය ඔය ටික විතරයි. මේ අපේ අම්මා කෙනෙක් දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න විශාල දුකක් විඳිනවා. අර කාලේ අම්මට කතා කරන්න දන්නේ දරුවෝ ඉන්නේ. අම්මට ආදරය කරන්න, ගරු කරන්න, සලකන්න දන්නේ නැහැ. අපි නිවුස් වලට බලන ඕනතරම් අම්මලා පාරවල් වල දාලා ගිහිල්ලා. අම්මලා වෙච්ච කාන්තාවක් හැම කෙනෙක්ම අම්ම කෙනෙක් වෙනවා. අම්මලා දන්නේ නැති දෙයක් මම කියන්නේ අද. මුංචි දෙයක් වෙලකමට අදාළ නොවුනත් මම කියන්න කැමතියි මට හිතුණා කියන්න ඕනේ කියලා. අපේ ශරීරයේ අස්තියක් අතක් පයක් කැඩිච්ච කෙනෙක් මෙතන ඉන්නවද කවදා හරි දවසක? ඉන්නවද? අතක් පයක් කැඩිච්ච කෙනෙක් කැඩුණාද? ඉන්නවද? අතක් පයක් කැඩිච්ච කෙනෙක් නැහැ. කැඩලා ඉන්නවා. උතන කැඩුවේ. රිදුණාද? එක අස්තියක් බිඳෙනකොට දැනෙන වේදනාව කොච්චරද? එකවර අස්ති 18ක් බිඳෙන වේදනාව අම්මා කෙනෙක් දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න විඳිනවා. අම්මගේ මේ උකුල්ලටේ දරුවා ලැබෙනකොට පහළට ගිහිල්ලා ආයෙත් වැටෙනවා. නේ? මම මේක කියන්නේ හේතුව අපේ සභාපතිතුමා හොඳ ප්‍රශ්නයක්. හරි? මම අහනවා ඕගොල්ලන්ට සාමාන්‍ය දැනුම තියෙනවා. සාමාන්‍ය පුජ්‍යලයකගේ මාස 6කට ලේ පයින් කීයක් ගන්න පුළුවන්ද? සුට්ටක් කතා කරන්නේ මට කවුරු හරි කියන්නේ. අපේ සභාපතිතුමා මාස 6කට කෙනෙකුගෙන් ලේ පයින් කීයක් ගන්න පුළුවන්ද? අපි ලේ ගන්න දුන්නොත් මේ මාසෙකට අවුරුදු 6කට එකයි. මාස 6කට සැරයක් තමයි ලේ දෙන්න පුළුවන් ෆයින් එකක්. දරුවා ඉපදිලා මාස 7ක් යනකොට ඒ දරුවා අම්මගෙන් කිරිකල 7ක් බීලා. කිරිකල 7ක් කියලා කියන්නේ ලේ ෆයින් 36ක්. අර එතකොට අම්මගේ කිරි නෙවෙයිද ලේ නෙවෙයිද කිරට හැරුණේ? එහෙමයි නේ. ලේ රතු ලේ කිරට නැමුණා. මං අහනවා නවීන වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රශ්නයක්. ඇයි අම්මා මැරුන්නේ නැත්තේ? මාස 6කට සැරයක් නම් අපිට ලේ පයින්ට් එකක් දෙන්න පුළුවන්. අම්මා ලේ පයින්ට් 36ක් දරුවට පොවල මාස 7කදී. කිරිකල 7ක් කියන්නේ. එහෙනම් ඇයි අම්මා මැරුන්නේ නැත්තේ? ඇයි මැරෙන්නේ නැත්තේ? මොකද්ද පුදුමේ? මිනිස්සුගේ මාස 6කට සැරයක් මාස 6කට ලේ පයින්ට් 36ක් නෙවෙයි ලේ පයින්ට් 6ක් ගත්තොත් මොකද වෙන්නේ? ඒ කුජලයන් මැරෙනවා. පුළුවන් නම් උත්තරේ හොයාගන්න මම ඔයගොල්ලෝ ප්‍රශ්නාර්ථයක් ලෙස තබනවා. මම ප්‍රශ්නයක් ඔයගොල්ලෝ නවීන වෛද්‍ය විද්‍යාවට පුළුවන් නම් ඒකට උත්තරේ හොයලා දෙන්න. හැබැයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2600කට කලින් ක්ෂීර සූත්‍රය දේශනා කළා කියනවා. මතක තියාගන්න ක්ෂීර සූත්‍රය. ක්ෂීර කියන්නේ කිරි. ක්ෂීර සූත්‍රය.
ඒ සූත්‍රයේ දේශනා කළ තියෙන කිරිණය ගෙවන විදිය. මම අම්මා මැරෙන්නේ නැති එකට හේතුව කියන්නේ නැහැ. හේතුව ප්‍රශ්නාර්ථයක් කරලා තියෙනවා. ශ්‍රීල සූත්‍රයේ දේශනා කරලා තියෙනවා අම්මගේ කිරිණය ගෙවන හැටි හැමෝම කියනවා කිරිණය ගෙවන්න බෑ කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා කිරිණය ගෙවන්න පුළුවන් කියලා. ඒ පුළුවන් වුණාට ඒක විතරක් ලේසි නෑ. යම් දරුවෙක් තමන්ගේ අම්මට තාත්තට මේ ආත්ම භවයේදීම පින්දහම් කුසල කරන්නට ඒ අම්මා නිවන් දකින්න පුළුවන් විදිහේ පින්දහම් කුසල කරන්නට උදව් උපකාර කරන්නේද ඒ දරුවා කිරිණය ගෙවව සල්ල. හැබැයි ලේසි වැඩක්ද මේ ආත්ම භවයේදී අම්මට නිවන් දකින්න තාත්තට නිවන් දකින්න සාස්වන්න පුළුවන් කියන්නේ? බැරි කමක් නෑ. මතක තියාගන්න අහිංසක කියන දරුවා ගුරුවරුන්ට උපහාර පුදන්න මිනිස්සු 999ක් මැරුවා. අම්මා මරන්න ආවොත් තථාගත බුදු පියාණන් වහන්සේ ඒකෙන් බේරගත්තා. හැබැයි උන්වහන්සේ ඒ ආත්ම භවයේදීම මහරහතන් වහන්සේගෙන් බවටපත් වෙලා නිවන් දැක්කා. ඒකටත් විශේෂයෙන් කියනවා ධර්මය කියන්නේ පොත් කියවල එක නෙවෙයි. ධර්මය කියන්නේ ආගමක් නෙවෙයි මේක අපේ. මේ අපේ ආගමක් කරගත්තට පස්සේ තමයි අපිට මේ ප්‍රශ්න සියල්ල ආගම වාදරෝ මේ ඇති වෙන්නේ. එහෙම එකක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මයක්. ආගමක් නෙවෙයි. ධර්මයට අනුව හැසිරෙන්නයි අපිට තියෙන්නේ. හොඳයි එහෙමනම් මම කතාව දිග්ගස්සන්නේ නැහැ. මෙතනින් නතර කරනවා. ඔබ හැමෝටම ප්‍රතිකාර කරනවා ප්‍රතිකාර ලබා ගන්න. ඔබේ රෝගය රෝග විනිශ්චය කරනකොට කියන්න එපා ඔබේ රෝගය කියන්නේ අපි. දොස්තර මහත්තයාට ඔයගොල්ලෝ ගියාම ටික ටික ඔයගොල්ලෝ කියාගෙන යනවා. කියලා ඉවර වෙනවා කිසිල්ල උන්ද ලියලත් ඉවරයි. නේ? එහෙම නෑ. හැම එකක්ම ඕන වටේරවයි විද්‍යාවක් අපිට ඕන තාක්ෂණයක් ඕන ආයුර්වේදයක් ඕන පාරම්පරික ඉලක්කමක් ඕන මේ ඔක්කොම එකතු වුණා නම් හරි ලස්සනයි වෙන වෙනම වශයෙන් කලින් යන්න දේශපාලන අධිකාරියෝ සභාපතිතුමාත් දෙන්නේ මම කියන යෝජනා කරනවා මේ රටේ මේ වෛද්‍ය අංශ කිහිපයම ඒකාබද්ධ කරලා අපේ රට ගොඩක් අස්සල වෙයි. තෙරුවන් සරණයි. ඔයගොල්ලෝ හැමදාම නිරෝගී වා දීර්ඝායු වේවා. එක උදව්වක් කරන්න ආසන්න වශයෙන් එදා බුදුරජාණන් වහන්සේගේ රාජ්‍ය බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ යුගයේ පටන් මහා රාවණ රජතුමාගේ යුගයේ ඉතිහාසය යනවා. ඊට පස්සේ බුද්ධදාස රජතුමා පුරතිසි වැනි ඉතිහාසයේ අපේ විවිධ රජවරු ඉඳලා තියෙනවා. ඒ වගේම ඔබේ මගේ පරම්පරාවල් වල විවිධ මහත්වරු ඉඳලා තියෙනවා. ඔවුන් විවිධ රජවරුන් ඒ වගේම මගේ ගුරුවරුන් මගේ ගුරු පියවරුන් ගුරු මෑණිවරුන් මම මේ ලෝකෙට දෙන මගේ ආදරණීය අම්මා ඒ වගේම දැනට මගේ ඉන්න ආදරණීය බිරිඳ මට ගොඩක් උදව් කරනවා. මේ සායන කරන්න මට පුළුවන් කමක් නෑ මේ වගේ පින්වඩ කරන්න. අය මගේ ඇඳුමෙන් ඇද්දනම් අතින් ඇද්දනම් මොකද අරගලෙන් පස්සේ විතරක් මේ රටේ මම කෝටි 3මාරක නොමිලේ වෛද්‍ය සායන කරලා තියෙනවා. ඒ වගේම තැලවිල් අඩිසිය පාර තැලවිල්ල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සඳුදා බදාදා සිකුරාදා සෙනසුරාදා අලුත් දවස මුද්දැම්මා දවස් 4ක් නොමිලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් දාලා තියෙන නොමිලේ ප්‍රතිකාර කරන්නේ මට රජයේ කිසිම ප්‍රතිපාදනයක් නැහැ. ඒ වගේම මම තවත් බොහෝ දේවල් කළා කියනවා. ඒ පින් මගේ නිර්මලෝකයේ සියලු දෙනා අනුමෝදන් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ ආදරණීය බිරිඳට මම විශේෂ ස්තුතිය හොඳ කරනවා. මේ අනිත් ඔක්කොම මම වෙදකම උගන්වනවා. මගේ දරුවෝ ඉන්නවා. ඔබටත් ඔබේ ගමේ ඔබේ ආදරණීය දුවට පුතාට වයස අවුරුදු 16 සම්පූර්ණ වෙදකම උගන්වන්න මම ලෑස්තියි. නොමිලේ ඔන්ලයින් උගන්වන්නේ මාස 3කට සැරයක් නිවාසික පරීක්ෂණයක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් ඒ ක්‍රමවේදයක් තියෙනවා. ඔබට පත්‍රිකාවක් ලැබෙයි විදිහට සියලුම දෙනාට වෙදකම උගන්වන්නේ මම විශේෂ හේතුවක් මත මම යම් කිසි ජනමත් ගන්නවා. වෙදකම කියන්නේ මහා සාගරේ නම් ඒ දිය දෝතක් තරම් චුට්ටිම ප්‍රමාණයක් මම දන්නවා. හැබැයි මේ මම දන්න ප්‍රමාණයට රෝගියෙක් සුවපත් කරන්න ඇති. මම මැරෙනකොට මම දන්න දැනුම මාත් එක්ක වලදාන්න ඕනේ නැහැ. මගේ ගුරු පියවරුන්ට මම පොරොන්දු වුණා වැල්ලේනගේ මම වැල්ලේ කොට අහංගම මගේ ගම වැල්ලේනගේ පරම්පරාව ගමේ වාසක නම් තමයි අපේ වාසක ගමල තියෙන්නේ. ඒ පරම්පරාව මම මගේ ගුරුවරුන්ට පොරොන්දු වෙලා තියෙනවා පරම්පරාවේ වෙනකම පිටට දෙන්නේ නැහැ කියලා. හැබැයි මම මේ පොරොන්දුව කඩලා වෙනකම් පිටට දෙනවා. දෙන්න හේතුව තමයි ඉතිහාසෙ මුතුන් මිත්තෝ මේ වෙදකම ගුරු මුස්තියක් නිසා හංගමු නිසා තමයි බහුජාතික සමාගම අද මෙච්චර ඉස්සරහට ආවේ. ඒක මම තේරුම් ගන්න තියෙනවා. මම දන්න දෙනවා මාත්‍රික වලදාන්න නැතුව මම ඒක බෙදන්න ලෑස්ති. ඔබ ගන්න ලෑස්ති නම්. ත්‍රිවන් සරණයි. නිරෝගීව දීර්ඝායුව ඔබ හැම දිනාටම උදව්වක් කරන්න අවසාන වශයෙන් මේ දැන් සිට ඉහත ඉතිහාසය දක්වා වෙද රජවරුන්ට වෙද පියවරුන්ට
පාරම්පරික හේල වේදකමේ පුරා ගමනේ ඒ පුරෝගාමීත්වයේ දරුවෝ සියලු වේද පරම්පරාවම මේ පරිලෝකීය වේද මහත්තුරු වේද නෝනලා වේද අම්මලා වේද තාත්තලා අමා මහ නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා සාදුකාරය. සාදු සාදු.